අයිබෝන් සියලු දෙනාටම ඔන්න එහෙනම් අපි හදන්න යන්නේ රූබික් 2x2 කැටය සූත්‍ර එකක්වත් නැතුව. මේ රූබික් කියුබ් එක 2x2 කියුබ් එක හදන්න සූත්‍ර එකක්වත් ඕනේ නැහැ. මේකට අවශ්‍ය වෙන්නේ දකුණත් නීතිය සහ වමත් නීතිය විතරයි. සමහරු නම් කියනවා දකුණත් නීතිය වමත් නීතිය කියන්නේ සූත්‍රම තමයි කියලා. නෑ, දකුණත් නීතිය වමත් නීතිය කියන්නේ සෑම රූබික් කියුබ් එකක්ම සරල ක්‍රම වලට හදනකොට අනිවාර්යෙන් අවශ්‍ය වෙන අංග ලක්ෂණ දෙකක් සෑම රූබික් කියුබ් එකටම. හැම රූබික් කියුබ් එකටම දකුණත් නීතිය සහ වමත් නීතිය අනිවාර්යෙන් එනවා. සූත්‍ර කියන්නේ එකින් එක රූබික් කැට වලට වෙනස් වෙන විවිධ කැටය හදන ක්‍රමවේදයන්. දකුණත් නීතිය වමත් නීතිය කියන්නේ සූත්‍ර නෙමෙයි. දකුණත් නීතිය වමත් නීතිය කියන්නේ සෑම රූබික් කියුබ් එකටම අනිවාර්යෙන් අවශ්‍ය වෙන අංග ලක්ෂණ දෙකක්. එහෙනම් ඉතින් අපි ඉස්සෙල්ලාම දකුණත් නීතිය සහ වමත් නීතිය මේ රූබික් 2x2 කැටෙන් පුරුදු වෙලා ආයිමු. බෝඩ් එකේ ඇඳලා තියෙන මම 3x3 කැටයක් තමයි. ඒක ගැටලුවක් නෑ. දකුණත් නීතිය මෙහෙමයි. දකුණ උඩට උඩ වමට දකුණ පහළට උඩ දකුණට. මේක කරන්න මේ රූබික් කියුබ් එක හදපු එකක් වෙන්න ඕනේ නෑ. කලවම් වෙච්ච එකක් වුණාට ගැටලුවක් නෑ. ඉතින් මේක විනාඩි 5ක්වත් යන්නේ නෑ. ඔයාලට දකුණත් නීතිය වමත් නීතිය පුරුදු වෙන්න. දකුණ උඩට උඩ වමට දකුණ පහළට උඩ දකුණට. මේ දකුණු පැත්තේ ලේයර් එක උඩට උඩ ලේයර් එක වමට. දකුණු පැත්තේ ලේයර් එක පහළට උඩ ලේයර් එක දකුණට. මේක දකුණෙන් පටන් අරන් දකුණු පැත්තට අවසන් වෙන නිසායි දකුණත් නීතිය කියන්නේ දකුණ උඩට උඩ වමට දකුණ පහළට උඩ දකුණට. දකුණ උඩට උඩ වමට දකුණ පහළට උඩ දකුණට. ඉතින් මේක විනාඩියක් විතර පුරුදු වුණාම ඔයාලට ඔය වගේ වේගෙන් කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි වමත් නීතිය පුරුදු. වමත් නීතියමත් එමේ ස්ටෙප් 4මයි අනිත් පැත්තට විරුද්ධ පැත්තට ක්‍රියා කරන්නේ. වම් පැත්තේ ලේයර් එක උඩට උඩ ලේයර් එක දකුණට. වම් පැත්තේ ලේයර් එක පහළට උඩ ලේයර් එක වමට. වමෙන් පටන් අරන් වමෙන් අවසන් වෙන්නේ වමත් නීතිය. වම් පැත්තේ ලේයර් එක උඩට උඩ ලේයර් එක දකුණට. වම් පැත්තේ ලේයර් එක පහළට උඩ ලේයර් එක වමට. වම උඩට උඩ දකුණට. වම පහළට උඩ වමට. වම උඩට උඩ දකුණට. වම පහළට උඩ වමට. ඒකත් අර වගේ විනාඩියක් ඇතුළත ඊටම වේගයෙන් කරන්න පුරුදු වෙන්න පුළුවන්. හරි. එහෙනම් දකුණත් නීතිය සහ වමත් නීතිය දෙකම පුරුදු වෙලා අපි රූබික් 2x2 කැටේ සූත්‍ර නැතුව හදන්න පුරුදු වෙමු. හරි. මම ඉස්සෙල්ලා මේ කැටේ කලවම් කරගන්නම්කෝ. මම මේක කිසිම ක්‍රමවේදයකට නෙමෙයි කලවම් කරන්නේ. කිසිම දෙයක් මතක හිටින්න නැති වෙන්න තමයි මම මේක කරපු විදිය කොහෙන් කලවම් වුණාද කියලා මතක හිටින්න නැති වෙන්න කලවම් කරගත්තේ. හරි. ඉස්සෙල්ලාම ඔයාලා කරන්න ඕනේ මොකද්ද? ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයාලට පේනවා මේ කැටේ තියෙනවා කැට 4ක් සුදු පාට තියෙන. එක කැටයක පාට 3ක් තියෙනවානේ. දැන් මේ රූබික් 2x2 කැටේ හැම කැටයකම පාට 3ක් තියෙනවා. එතකොට ඔයාලට පේන සුදු පාට තියෙන කැට 4ක් තියෙනවා. මේකේ සුදු තියෙනවා, මේකේ සුදු තියෙනවා, මේකේ සුදු තියෙනවා. මෙන්න මෙතන සුදු තියෙනවා. හරි. එහෙනම් ඔයාලට ඒ සුදු තියෙන කැට 4න් කැමති කැටයක් තෝරගන්න. දැන් මට ගන්න පුළුවන් මේකේ සුදු තියෙනවා. ඒකේ තියෙන්නේ කොළ පාටයි, තැඹිලි පාටයි, සුදු පාටයි. එහෙනම් මට ඒ කැටේ ගන්න පුළුවන්. මේ කැටේ ගන්නත් පුළුවන්. මේ කොළ රතු සුදු. තැඹිලි නිල් සුදු ඒ කැටේ ගන්නත් පුළුවන්. මෙතන රතු නිල් සුදු ඒ කැටේ ගන්නත් පුළුවන්. හරි. ඔයාලා ගත්තු කැටේ සුදු පාට යටට හිටින විදිහට අල්ල ගන්න. දැන් මෙන්න මම ගත්තේ රතු නිල් සුදු කැටේ. සුදු පාට යට පැත්තට. එහෙනම් ඒ කැටේ හිටින්න ඕනේ වම් අත පැත්තට. ඔයාලට මෙහෙම දකුණු අත පැත්තට ගන්නත් පුළුවන්. නමුත් එහෙම නෙමෙයි මම කියන්නේ. මේ යට ලේයරේට සුදු පාට කැටයක් ගන්න වම් අත පැත්තට කැටේ හිටින විදිහට සුදු පාට යටට හිටින. ඕන්න මට මේ කැටේ ගන්න පුළුවන්. ඕනනම් ඔයාලට දැන් මේ කැටේ ගන්නවා නම් ඔන්න ඒකත් වම් අත පැත්තට යට ලේයරේ. ඒ කියන්නේ මෙන්න මේ ලේයරේ වම් අත පැත්තට සුදු පාට යටට හිටින විදිහට. දැන් මෙහෙම ගත්තොත් හරිද? නෑ, මේ තියෙන උඩ ලේයරේනේ. මෙන්න මෙහෙම යටට හරව ගන්න. සුදු යටට හැරෙන්න වම් අත පැත්තට කැටේ ගන්න ඕනේ. දැන් මේ සුදු යටට හිටින්න දකුණු අත පැත්තටත් ගන්න පුළුවන්. එහෙම ගන්න එපා. වම් අත පැත්තට සුදු යටට හිටින්න කැටයක් තෝරගන්න. සුදු තියෙන කැටයක්. හරි. දැන් මම ඒකේ සුදු පාට යටට තියාගත්තා. දැන් ඔයාලා මේකේ මේ ඔයාලට පේන්නේ නැති පැත්ත වම් පැත්තේ තියෙන පාට ගැන හිතන්න එපා. සුදු යටට තියෙනකොට ඔයාලගේ මුහුණ පැත්තට තියෙන්නේ මොන පාටද? සුදු යටට තියෙනකොට ඔයාලගේ මුහුණ පැත්තට තියෙන්නේ කොළ පාට. එහෙනම් ඔයාලට සාමාන්‍ය දැනුමෙන්ම හිතන්න පුළුවන් මෙතන තියෙන්නේ කොළ සුදු නම් මෙතනටත් එන්න ඕනේ කොළ සුදු කැටයක්. එහෙනම් ඒ කොළ සුදු කැටේ කොහෙද තියෙන්නේ බලන්න. ඒක තියෙන්නේ මේ උඩ ලේයරේ.
මෙන්න තියෙනවා කොළ සුදු කැටයක්. ඒකේ තියෙන අනිත් පාට ගැන හිතන්න එපා. අපි මෙතන තියෙන අනිත් පාට අතෑරියා වගේ මේකේ තියෙන අනිත් පාටත් හිතන්න එපා. මෙතනට එන්න ඕන කොළ සුදු කැටේ. මේ කොළ සුදු කැටේට සම්බන්ධ වෙන්න ඕන මෙතන කොළ සුදු කැටයක්. ඒ කොළ සුදු කැටේ මෙන්න මෙතන තියෙනවා. සමහර වෙලාවට ඕක මේ යට කොහේ හරි තියෙන්න පුළුවන්. එහෙම යට තියෙනවා නම් ඔයාලා ඒක හැම උඩට ගන්න. මේ පිටිපස්සේ තැනක තියෙන්නත් පුළුවන් මේ කොළ සුදු කැටේ පැත්තක ගිහිල්ලා මේ තියෙන්නේ කොළ සුදු කැටයක වෙන පැත්තක තියෙන්නත් පුළුවන්. ඔයාලා ඒක කරකවලා මේ විදිහට මෙන්න මේම දකුණු පැත්තේ උඩට ගන්න. දැන් ඒක එන්න ඕන මෙතනට තමයි. නමුත් ඒක අපි ගන්නේ දකුණු පැත්තේ උඩට. මේ කොළ සුදු. මේකේ කොළ පාට මේ පැත්තෙම තියෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඒකේ තියෙන අනිත් පාට තැඹිලි කියලා ඒක ගැටලුවකුත් නැහැ. කොළ සුදු කැටේට අවශ්‍ය කොළ සුදු කැටේ මෙන්න කොළ සුදු තියෙනවා නම් ඇති ඒක කොහෙන් හරි කරකවලා දකුණු පැත්තේ උඩට ගෙනල්ලා මේකේ සුදු පාට යටට හැරෙනකන් දකුණත් නීතිය කරන්න. අන්න ඒකයි මම කිව්වේ දකුණත් නීතිය වමත් නීතිය පුරුදු වෙලා ඉන්න ඕන කියලා. හරි. දකුණු පැත්තේ උඩට මේ අදාළ කොළ සුදු කැටේ ගෙනාවා. ඒකේ සුදු යටට හැරෙනකන් දකුණත් නීතිය කරන අපි එකපාරක් කරමු. දකුණ උඩට උඩ වමට දකුණ පහළට උඩ දකුණට. ඔන්න කොළ සුදු කැටේ අදාළ තැනට ආව. නමුත් නිවැරදි විදිහට මේ පැත්ත මාරු වෙලා. ඒ කියන්නේ සුදු යටට නෙන්න ඕනේ. දැන් මේකේ සුදු පැත්තට ගිහින් තියෙන. එහෙනම් අපි හරියනකන් දකුණත් නීතිය කරමු. දකුණ උඩට උඩ වමට දකුණ පහළට උඩ දකුණට. ඔන්න දැන් කොළ සුදු කැටේ ආපහු සැරයක් උඩට ගියා. මේක උපරිම පස් පාරකදී මෙතනට එනවා. ඊට වැඩිය කරන්න ඕන වෙන්නේ නෑ දකුණට. සමහරුන්ට එක පාරින් එන්න පුළුවන්, සමහරුන්ට දෙපාරින්. සමහරුන්ට තුන් පාරින් එන්න පුළුවන්, සමහරුන්ට හතර පාරින්. ඒක කලවම් වෙන හැටියට තමයි මේ කැටේ. එහෙනම් දැන් තව පාරක් අපි කරමු. උපරිම පස් පාරකදී මේක එන. ඔන්න දැන් දකුණ උඩට උඩ වමට දකුණ පහළට උඩ දකුණට. ඔන්න බලන්න කොළ සුදු කැටේ අදාළ ස්ථානයට ආවා. ආයෙත් ඔන්න මම උඩට අරන් පෙන්නනවා. ඔන්න උඩ තියෙන්නේ. එකපාරක් කරා දකුණ උඩට උඩ වමට දකුණ පහළට උඩ දකුණට. කැටේ යටට ආවා. නමුත් පැත්ත මාරලා ආයෙ කරනවා. දකුණ උඩට උඩ වමට දකුණ පහළට උඩ දකුණට. කැටේ උඩට ගියා. ආයෙත් කරනවා. ඔන්න කැටේ ආයෙත් යටට ආවා. ආයෙත් පැත්ත මාරුලා. ආයෙත් පාරක් කරනවා. ඔන්න හතර පාරේ උඩට ගියා. පස්වෙනි පාර අනිවාර්යෙන් මේක එනවා. ඔන්න බලන්න. හරි. කොළ සුදු කැටේට කොළ සුදු කැටේ අපි හදාගත්තා. එහෙනම් අපි කරන්න ඕනේ දැන් දකුණු පැත්ත මේ දකුණු පැත්ත ඔයාගේ මුහුණ පැත්තට හරව ගන්න. මේ දෙක හැදුවනේ අපි. එහෙනම් දකුණු පැත්ත ඔයාගේ මුහුණ පැත්තට හරව ගන්න. අපි මේ යට ලේයරේ විතරයි තාම හදන්නේ. දකුණු පැත්ත ඔයාගේ පැත්තට හරව ගත්තාම ඔයා බලන්න දැන් යට සුදු කැට යන්න තියෙන්නේ. වම් පැත්තේ තියෙන තැඹිලි සුදු කැටය. මේ දැන් මේ පැත්තේ පාට ගැන හිතන්න එපා. වමේ පාට ගැන හිතන්න එපා. මෙතන තියෙන තැඹිලි සුදු කැටය. ඔයාගේ මුහුණ පැත්තේ තියෙන පාට විතරක් හිතන්න. තැඹිලි සුදු කැටයට එහෙනම් මෙතනටත් එන්න ඕන මොකද්ද? තැඹිලි සුදු කැටයක්. එහෙනම් අර ඉස්සෙල්ලා තේරුවා වගේ අපි මෙහෙන් තැඹිලි සුදු කැටයක් බලමු. මෙතන තියෙන්නත් පුළුවන්. මෙන්න තියෙනවා තැඹිලි සුදු කැට. ඒක කරකවලා අපි දකුණු පැත්තේ උඩටම ගේමු. තැඹිලි සුදු මේකේ අනිත් පාට නිල් තියෙන්නේ. ඒක හිතන්න එපා. එහෙනම් මේ තැඹිලි සුදු කැටේ මෙතන නෙන්න ඕනේ. එහෙනම් මේකේ සුදු යටට හැරෙනකන් අපි දකුණත් නීතිය කරමු. දකුණ උඩට උඩ වමට දකුණ පහළට උඩ දකුණට. කැටේ ආව පල්ලෙහාට. නමුත් තැඹිලි සුදු කැටේ යටට ආවට පැත්ත මාරුලා. ආයෙත් පාරක් කරමු. දකුණ උඩට උඩ වමට දකුණ පහළට උඩ දකුණට. නැවතත් කැටේ උඩට ගියා. ආයෙත් පාරක් කරමු. දකුණ උඩට උඩ වමට දකුණ පහළට උඩ දකුණට. ඔන්න බලන්න. ඒ පාර තුන් පාරින් ආව කැටේ නිවැරදි ස්ථානයට. තැඹිලි දෙක හරි සුදු දෙක හරි එතනත් හැදිලා ඉවරයි. එහෙනම් අපි ආයෙත් දකුණු පැත්ත මුහුණට අපේ මුහුණ පැත්තට හරවගමු. හරි. දැන් එතන වම් පැත්තේ යටම තියෙන්නේ මොකද්ද කැටේ? නිල් සුදු කැටේ. එහෙනම් මෙතන දෙන්න ඕනත් මොකද්ද? නිල් සුදු කැටයක්. එහෙනම් අපි නිල් සුදු කැටේ තියෙන්නේ කොහෙද බලමු. මේ උඩ ලේයරින්. මේක මෙතනම තියෙන්නත් පුළුවන් පැත්ත මාරු වෙලා. හරි. එහෙම වුණොත් ඔයාලට කෙලින්ම දකුණත් නීතිය කරන්න තියෙන සුදු යටට හැරෙනක. හරි. අපි බලමු නිල් සුදු. මෙතන නිල් සුදු ඉන්න මෙතන දෙන්න ඕන නිල් සුදු කැටේ. මෙන්න තියෙනවා නිල් සුදු. ඒකේ අනිත් පාට රතු පාට කියලා ඒක හිතන්න එපා. නිල් සුදු තියෙනවා නම් එච්චරයි. එහෙනම් මේ සුදු යටට හැරෙනකන් අපි දකුණත් නීතිය කරමු. අදාළ කැටේ මතක තියාගන්න දකුණු පැත්තේ උඩටම ගේන්න ඕනේ. හරි. අපි සුදු යටට හැරෙනකන් දකුණත් නීතිය කරමු. දකුණ උඩට උඩ වමට දකුණ පහළට උඩ දකුණට. ඔන්න එකපාරින්ම අපිට ඒ පාර මෙතනට කැටේ ආවා. හරි. දැන් බලන්න කැට තුනක් හැදුවාම මුළු හතරම හරියනවා. පැති හතරම හරියනවා යට ලේයරේ. ඒ කියන්නේ පළවෙනි ලේයරේ. හරි. දැන් අපිට තියෙන්නේ ඔන්න යට සුදු පාටත් හරි. මේ යට හදාගත්තු ලේයරේ කැඩෙන්නේ නැති වෙන්න උඩ ලේයරේ හදන්න තියෙන හරිම සරල ක්‍රමවේදයක්. දැන් බලන්න මම මේ යට ලේයරේ හදන්න කිසිම සූත්‍රයක් භාවිතා කරාද නැහැ. මම භාවිතා කරේ දකුණත් නීතිය.
දකුණත් නීතිය වමත් නීතිය පමණක් භාවිතයෙන් තමයි අපි මේ රූබික් 2x2 සහ 3x3 හදන්නේ. හරි. දැන් ඔයාලට මේ උඩ ලේයරේ හදන්න තියෙන යට වෙනස් වෙන්නේ නැති වෙන්න මේ යට සුදු පාට වෙනස් වෙන්නේ නැති වෙන්න. හරි. ඔයාලා මේ මුළු හතරෙන් කැමති පාටක් ගන්න. දැන් ඔයාලට පේන මුළු හතරේ හැම එකේම කහ පාට තියෙනවා. මේකෙත් කහ තියෙනවා, මේකෙත් කහ තියෙනවා, මේකෙත් කහ තියෙනවා, මේකෙත් කහ තියෙනවා. හරි. ඒකෙන්ද ඔයාලා කහ හිතෙන් අතාරින්න. ඔයාලා දැන් කැමති කැටයක් ගන්න. ඒකේ පාට දෙක බලන්න. මේකේ තියෙනවා රතු නිල් කැටයක්. එහෙනම් ඔයාලා රතු නිල් කැටේ ගෙනියන්න මේ යට රතු නිල් කැටේ උඩට. මෙන්න තියෙන රතු නිල්. රතු නිල් කැටේ මේක රතු නිල් කහ තියෙන්නේ කහ හිතෙන් අයින් කරන්න. රතු නිල් කැටේ යට රතු නිල් කැටේට සමාන කරගන්න. ඒ කියන්නේ මේකේ පැති මාරු වුණාට කමන්නේ රතු නිල් කැටේ උඩට රතු නිල් කැටේ ගේන්න. දැන් මේකේ නිල් මේකේ රතු එහෙම මේකේ රතු මේකේ නිල් මෙතන උඩ තියෙන්නේ මේකේ මේ පැත්තේ තියෙන. එහෙම ගැටලුවක් නැහැ. ඒ සමාන කරගත්තට පස්සේ ඔයාලා එකක්. ඒ කියන්නේ ඔයාලට කැමති කැට ඔයාලට පුළුවන් මේ කොළ තැඹිලි කහ කැටේ කොළ තැඹිලි කියමුකෝ අපි කහ හිතෙන් අයින් කරලා කොළ තැඹිලි කැටේ කොළ තැඹිලි එකට උඩින් තියාගන්න. තියාගත්තට පස්සේ බලන්න ඉතුරු පාටත් සමාන වෙලාද කියලා. ඔන්න කොළ තැඹිලි කැටේ උඩින් තියාද. දැන් ඉතුරු මුළු හතරත් බලන්න. මෙතන නිල් කැටේට සමාන වෙලා හරි. මෙතන බලන්න රතු තියෙනවා නමුත් කොළ නිල් තියෙන්නේ. ඒක වැරදි. ඊළඟ කැටේ බලමු රතු තියෙනවා නමුත් නිල් කොළ තියෙන. එහෙනම් ඒ කැට දෙකත් වැරදි. දැන් ඔයාලට සමාන කැට දෙකක් ඇවිල්ලා තියෙනවා. සමහරුන්ට මේ වෙලාවේ සමාන කැට එකයි එන්නේ. ඔයාලට සමාන කැට දෙකක් ආවොත් මේ විදිහට ඒ දෙක මෙහෙම වම් පැත්තට තියගන්න. ඒ කියන්නේ එකක් වම් පැත්තට එකක් මේ වම් පැත්තෙම විරුද්ධ පැත්තට ඔයාගේ. ඔන්න ඔය විදිහට තියාගන්න. දැන් එකම ක්‍රමයක් දැන් ඊළඟට කරන්න තියෙන්නේ අපිට මේ හතරම සමාන කරගන්න. ඒකින්ද මෙහෙම කැට දෙකක් සමාන වෙච්ච අය මේ විදිහට වම් පැත්තට තියාගන්න. සමහරුන්ට මෙන්න මෙහෙම තනි කැටයක් එන්න පුළුවන්. මෙන්න මං කැටේ මේ විදිහට කඩාගත්තා. මෙන්න මෙහෙම තනි කැටයක් දැන් අපි සමාන කරගත්තා. මෙන්න මේ රතු කොළ. මෙතන බලන්න තැඹිලි මේක වැරදි. තැඹිලි තියෙනවා නිල් හරි ඒ උනට මේක වැරදි. ඔන්න මේ මුල්ලත් වැරදි. එහෙනම් එක කැටයක් හරි ගියාය. එක කැටයක් පමණක්. ඒ කියන්නේ මේක කරකොල අපි එකක් සමාන කරගත්තා ඊපස්සේ එකක් විතරක් හරි ගියාය ඉන්නවනම් එයාලා ඒකත් වම් අත පැත්තට තියාගන්න. එකක් හරි ගියායත් ඒක වම් පැත්තට. මෙන්න මේ කැට දෙකම හරි ගියායත් ඔහොම වම් පැත්තට තියාගන්න. මෙන්න මේ මුළු දෙකේ කැට දෙකක් සමාන වෙලා එනවා සමහර වෙලාවට. මේ මුල්ලේ එහෙම අය මොකද්ද කරන්න ඕනේ? මම ඒකත් මේකේ පොඩ්ඩක් වෙලා ගිහිල්ලා කියලා දෙන්නම්. එහෙම අය තියාගන්න ඕනේ එකම හරි ගිය මුල්ලක් මේ පැත්තටයි එක හරි ගිය මුල්ලක් මේ පැත්තටයි. ඒ කියන්නේ විරුද්ධ පැත්තට මේ වමේ විරුද්ධ පැත්තට එක මුල්ලක් මේ පැත්තට එක මුල්ල. මේ මුළු දෙකකට සමාන වෙච්ච අයට එකක් විතරක් හරි ගියාය වමට තියාගන්න. දෙකක් හරි ගියායත් වමට තියාගන්න. හරි දැන් මගේ එකක් හරි ගිහින් තියෙන්නේ. දැන් මම කරන්න ඕනේ එකපාරක් මේ කියන දේ කරලා මේ දෙකක් හදාගන්න. ඊට පස්සේ හතරම එකපාර හදාගන්න. හරි. එහෙනම් මගේ එකක් සමාන වෙලා තියෙනවා. මං තියාගන්න එක වම් පැත්තට කරනවා දකුණත් නීති 3යි. 1යි 2යි 3යි. දකුණත් නීති 3ක් කරලා කැටේ කලවම් වෙලා තියෙන එහෙම්මම කමන්නේ වල එහෙම්මම දකුණු පැත්තේ මුහුණත ඔයාගේ මුහුණ පැත්තට හරවලා දැන් වමත් නීති 3ක් කරන්න. 1යි 2යි 3යි. වමත් නීති 3ක් කරලා මෙන්න මේ උඩ ලේයරේ එකපාරක් දකුණු පැත්තට. ඒ කියන්නේ ආපස්සට අරගන්න. හරි. අරගෙන එකපාරක් හරි ඔයාලා මේ එක ආයෙ සමාන කරලා බලන්න ඊළඟට අන්න මෙන්න සමාන කරගත්ත එකක්. දැන් ඔයාලට කැට දෙකක් සමාන වෙලා එන්න පුළුවන්. එකයි මම මේ කියන්නේ එක කැටයක් සමාන වෙලා තිබ්බායට. ඔන්න ඇවිල්ලා තියෙන මෙතන සමානයි. මෙන්න මුළු දෙකේ ඔන්න අර අවුල යන තැන එනවා දැන්. මුළු දෙකේ කැට දෙකක් සමාන වෙලා ඉන්නවා. සමහරුන්ට මෙන්න මෙතන පාට දෙකක් සමාන වෙලා එන්න පුළුවන්. හරි දැන් අපි මේ මුළු දෙක සමාන වුණොත් අපිට ඕනේ කොහොම හරි මේ හතරම යට ඒවට සමාන කරන්න. දැන් ඔන්න මේ මුල්ලේ කැට දෙක උඩ කැටේ යට කැටේට සමානලා තියෙනවා. එහෙනම් අපි ඒක තියාගන්නේ මුළු දෙක සමාන වුණොත් එකක් දකුණු අත පැත්තට එක මුල්ලක් අනිත් මුල්ල වම් අත පැත්තට. ඒ කියන්නේ විරුද්ධ පැත්තට මෙන්න මේ මුළු දෙකේ. එහෙම තියාගෙනත් අපි කරන්නේ අර ක්‍රමයමයි. දකුණත් නීති 3යි 1යි 2යි 3යි කරලා දකුණු පැත්ත ඔයාගේ පැත්තට කරලා වමත් නීති 3යි 1යි
2යි 3යි. ඔන්න එහෙම කරලා බලන්න. ඔන්න මේ මුල්ල හරි ගිහිල්ලා තියෙනවා. මේ මුල්ල වැරදි. පාට කැට දෙකේ පාට හරින මේ මුල්ලත් වැරදි. ඔන්න මේ මුල්ල හරි. එහෙනම් ඔන්න දැන් ඇවිල්ලා තියෙනවා දෙකක් සමාන වෙලා. හරිනේ පැහැදිලිනේ ඔයාලට. එක මුල්ලක් සමාන වෙලා තියෙද්දි දකුණත් නීති 3යි දකුණු වාගේ පැත්තටලා වමත් නීති 3යි කරාම මෙහෙම මේ විදිහට මුළු දෙකට එන්න පුළුවන්. සමහරවිට කෙලින්ම මේ විදිහට එන්නත් පුළුවන්. එකපාරින්ම මේ විදිහට පාට දෙකක් සමාන වෙලා එන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න දැන් පාට දෙකක් අපි සමාන කරගත්තා. එහෙනම් ඒකත් වම් අත පැත්තට තියාගෙන අපි කියන්නේ මෙතනයි આવත් ඒකත් වම් අත පැත්තට තියාගෙන දකුණත් නීති 3යි 1යි 2යි 3යි කරලා දකුණ ඔයාගේ පැත්තට දකුණ මුහුණත ඔයාගේ මුහුණ පැත්තට හරවලා වමත් නීති 3යි 1යි 2යි 3යි ඔන්න කරලා මෙන්න මේ උඩ ලේරේ එක ස්ටෙප් එකක් ආපහු ඒ කියන්නේ පාට සමාන කරලා බලන්න හතරම ඔන්න හතරම සමාන වෙලා තියෙනවා. මෙතන නිල් නිල් තැඹිලි සමානයි. රතු රතු නිල් නිල් සමානයි. කොළ කොළ රතු රතු සමානයි. තැඹිලි කොළ කොළ සමානයි. අන්න තේරුණා ඇති ඔයාලට. එකක් පාට සමාන වුණත් වම් පැත්තට දෙකක් සමාන වුණත් වම් පැත්තට තියාන කරන්නේ. මේ මුළු දෙක සමාන වුණොත් විතරයි දකුණටයි විරුද්ධ පැත්තට හිටින්න මෙන්න මෙහෙම තියාගෙන අර දකුණත් නීති 3යි දකුණ මුහුණත වාගේ පැත්තටලා වමත් නීති 3යි කරන්නේ. හරි. එහෙනම් ඔයාලට තේරෙන්නේ දැන් අපි පාට මේ මුළු හතරම සමාන කරගත්තා. උඩ කැටේ යට කැටේට සමාන කරගත්තා. හැම කැටේකම උඩ ලේරේ කහ තියෙන ඔයාලට පේනවා. එහෙනම් දැන් ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ කැටේ උඩ යට මාරු කරන්න. ඒ කියන්නේ සුදු පාට උඩට ගන්න. ඔන්න දැන් ඔයාලට දැන් තියෙන එක ස්ටෙප් එකයි. ඔන්න එහෙනම් අපි ඒක කරමු. ඔන්නම උඩට ගත්තට පස්සේ ඔයාලා මෙතනින් ඔයාලට කැමති පාටක් තියාගන්න. කොළ තියාගන්න පුළුවන්. දැන් උඩ ලේයරෙන් බලන්න පාට. රතු තියාගන්න පුළුවන්, නිල් තියාගන්න පුළුවන්, තැඹිලි තියාගන්න පුළුවන්. මම තියාගන්නවා කොළ. කැමති පාටක් තියන්න. ඒ උඩ පාට කොයි වෙලේවත් දැන් මේ කැටේ හදලා ඉවර වෙනකන් ඔයාලා වෙනස් කරන්න බෑ. ඔයාලට පුළුවන් මෙන්න මේ ලේයරේ කරකවන්න. කිසිම ගැටලුවක් නැහැ. මේ කොළ පාට තියාගත්තේ කියන එක මතක තියාගන්න. මොකද මේක දැන් හොඳටම කලවම් වෙනවා හදද්දි. නමුත් මං කියන විදිහට කරොත් සාර්ථකව කැටේ හැදෙනවා. හරි. එහෙනම් ඔයාලා කොළ පාට හරි ඔයාලට කැමති පාටක් මූණ පැත්තට තියාගෙන ඒ පාට මතක තියාගෙන මෙන්න මේ යට කොටු වලින් කහ කැටයක් ගන්න ඔයාගේ මුහුණ පැත්තට හරි දකුණු පැත්තට හරි. ඒ කියන්නේ දකුණු පැත්තට ගන්න ඕනේ. මෙන්න මෙතන කැටේට දකුණු පැත්තේ යටම කැටේට මේ දකුණු ලේයරේ යට කැටේට ගන්න ඕනේ. මේ කහ එක මෙතන තියෙන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට දකුණු පැත්තේ තියෙන්නත් පුළුවන්. ඔයාගේ මූණ පැත්තේ තියෙන්නත් පුළුවන් මේ විදිහට. මේ වම් පැත්තකට අදාළ කරගන්න එපා. මෙන්න මේක මෙතන තියෙන්නත් පුළුවන්. මෙතන මේ විදිහට කරන්නත් පුළුවන්. මේ විදිහට කරගොලා මෙතනට ගන්නත් පුළුවන්. ඔයාලට මම ගන්නවා මගේ මූණ පැත්තට. අරගෙන මේ කහ පාට යටට හැරෙනකන් දකුණත් නීතිය කරන්න ඕන. එකපාරක් කරමු. දකුණ උඩට උඩ වමට දකුණ පහළට උඩ දකුණට. ඔයාලට පේනවා කැටේ කලවම් වෙනවා. ඒක ගණන් ගන්න එපා. හරි දැන් කැටේ උඩට ගියා. එහෙනම් ඒක කහ යටට ඇවිල්ලා නැහැ. ආයෙත් කරන්න. දකුණ උඩට උඩ වමට දකුණ පහළට උඩ දකුණට. කහ කොටුව යටට ආව නමුත් පැත්ත මාරු වෙලා. පල්ලෙහාට ආව පැත්ත මාරු වෙලා. මේක දැන් තාම කැටේ කලවම් වෙලා කියලා ඔයාලා ගණන් ගන්න එපා. ඒකයි මං කිව්වේ මෙතනින් කොළ කැටේ මේක වෙනස් වෙන්නේ නැහැ. කොළ පාට ඔයා ගත්තු පැත්ත මතක තියාගන්න. හරි. ඔන්න දැන් මේක එකපාරින් එන්නත් පුළුවන්. අර ඉස්සෙල්ලා වගේම තමයි දෙපාර, තුන් පාර, හතර පාර, උඩරිම පස් පාරකදී අනිවාර්යෙන් එනවා. දැන් ආයෙත් කරන්න. දකුණ උඩට උඩ වමට, දකුණ පහළට උඩ දකුණට. කැටේ නැවතත් උඩට ගියා. ඔන්න එහෙනම් තව පාරක් අපි කරමු. දකුණ උඩට උඩ වමට, දකුණ පහළට උඩ දකුණට. ඔන්න කහ කැටේ ලස්සනට යටට ආවා. හරි. එහෙනම් දැන් ඔයාලා මේ මූණත ඔයා තියාගත්තු කොළ මුහුණත මතක තියාගන්න. ඒක වෙනස් කරන්න තු යට ලේයරේ විතරක් කරකවලා කොයි පැත්තට හරි කහ කැටයක් ඔයාගේ මුහුණ පැත්තට හරි මෙන්න මේ දකුණු පැත්තට උනත් ගැටලුවක් නැහැ. මේ මං අරන් තියෙන දකුණු පැත්තට හරි කවන්නේ. ඒ කියන්නේ මෙතන හරි මෙතන හරි. ඒ කියන්නේ දැන් මේ යටට හැරිච්ච කැටේ අපිට ගන්න බෑ. දැන් ඒක කහ යටට හැරිලානේ. දකුණු පැත්තට මං ගන්නවා කහ තියෙන කැටයක්. අරගෙන ඒකෙත් කහ යටට හැරෙනකන් දකුණත් නීතිය කරනවා. දකුණ උඩට උඩ වමට දකුණ පහළට උඩ දකුණට. කැටේ උඩට ගියා. නැවතත් කරනවා. දකුණ උඩට උඩ වමට දකුණ පහළට උඩ දකුණට. ඔන්න කහ යටට ආවා. මේ කහ යටට එන්නේ දකුණත් නීතිය තුන්වෙනි ස්ටෙප් එකේදී. එතකොට මේ දකුණත් නීතිය උඩ දකුණට කියන අන්තිම ස්ටෙප් එක නොකර ඉන්න බෑ. හොඳේ සමහරු කහ යටට ආපු ගමන් මේ දකුණත් නීතිය එක පියවරක් අතාරිනවා. හරි ඔන්න කහ යටට ආවා. එහෙනම් අපි
යට ලේයරේ විතරක් කරකවලා තව කහ පාටක් ගන්නවා ඔයාගේ මුහුණ පැත්තට හරි දකුණු පැත්තට හරි. මෙහෙම ගන්නත් පුළුවන් එක කැටයක් දකුණට. නැත්තම් මේ මං ගන්නවා දැන් මුහුණ පැත්තට. හරි ඒ කැටෙත් කහ යටට හැරෙනකන් දකුණත් නීතිය කරමු. දකුණ උඩට උඩ වමට දකුණ පාරට උඩ දකුණට කහ කැටේ උඩට ගියා. යටට ආවේ නැහැ. තවත් පාරක් කරනවා. දකුණ උඩට උඩ වමට දකුණ පහළට උඩ දකුණට. ඔන්න කහ යටට ආව නමුත් පැත්ත මාරු වෙලා. නැවතත් කරනවා. දකුණ උඩට උඩ වමට දකුණ පහළට උඩ දකුණට. නැවතත් කැටේ උඩට ගියා. ආයෙත් පාරක් කරනවා. දකුණ උඩට උඩ වමට දකුණ පහළට කියද්දිම කහ යටට එනවා. උඩ දකුණට කියන එක කරන්න ඕනේ අනිවාර්යෙන්. නැත්තම් කැටේ කලවම් වෙලාම යනවා අන්තිමට හදාගන්න බැරි වෙනවා. හරි. ඔන්න කහ යටට හැරුණා. තව එකක් තියෙනවා. එහෙනම් ඒකත් අපි ගමු යට ලේයරේ විතරක් කරකවලා දකුණට. ඒක අපිට ගන්න බෑ අපේ මුහුණ පැත්තට. එතකොට වම් පැත්තට එන්නේ. ඒක නිසා ඒක ගමු අපි දකුණු පැත්තට. මෙන්න දකුණු පැත්තට යටටම ගත්තා. ඒකෙත් කහ යටට යනකම් දකුණත් නීතිය කරමු. දකුණ උඩට උඩ වමට දකුණ පහළට උඩ දකුණට. කහ උඩට ගියා කැටේ. නැවතත් කරමු. දකුණ උඩට උඩ වමට දකුණ පහළට උඩ දකුණට. ඔන්න කහ යටට හැරුණා. දැන් ඔයාලට තියෙන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. පාට ටික සමාන කරගන්න විතරයි. ඔන්න ඔහම තමයි රූබික් 2x2 සූත්‍ර එකක්වත් නැතුව හදන්නේ. දකුණත් නීතිය සහ වමත් නීතිය භාවිතයෙන් පමණයි. හරි මේ රූබික් කියුබ් එක විතරක් නෙමෙයි ඕනම රූබික් කියුබ් එකක් හදද්දී එන ඕනම ගැටලුවක් මට WhatsApp කරලා ඔයාලට අහන්න පුළුවන්. ඔන්න දැන් මම මේ කැටේ කලවම් කරලා හදලා පෙන්නන්නම්. ඔන්න මම කරන ඒ දෙයකට නෙමෙයි හොඳටම කලවම් කරනවා. හරි අපි ගත්තේ සුදු පාට කැටයක් වම් පැත්තේ යටට හිටින්න අරගත්තා. මූණ පැත්තේ තියෙන රතු එන රතු සුදු කැටයක් මෙතෙන් දෙන්න ඕනේ. අපි මෙන්න බලන්න රතු සුදු කැටය යටටම ඇවිල්ලා තියෙනවා. ඒක සුදු යටට හැරෙනකන් දකුණත් නීතිය කරා. ඔන්න ඊට පස්සේ අපි දකුණු පැත්තේ මූණට අපේ පැත්තට හැරෙව මූණ පැත්තේ තියෙන කොළ සුදු එහෙනම් කොළ සුදු කැටයක් අපි හොයා ගන්නවා. මෙන්න කොළ සුදු කැටයක් යටම තියෙනවා. ඒකෙත් සුදු යටට හැරෙනකන් දකුණත් නීතිය කරනවා. ඔන්න හරි. ඊට පස්සේ අපි අපෝ දකුණු පැත්තේ මුහුණත අපේ පැත්තට ගන්නවා. තැඹිලි සුදු. එහෙනම් මෙන්න තැඹිලි සුදු කැටයක් මෙතන තියෙනවා. ඔය ඒක උඩ තිබ්බොත් අපි කරකවලා මෙතනට ගන්නවා. සුදු යටට හැරෙනකන් දකුණත් නීතිය කරනවා. ඔන්න ඒ ලේයරේ හරි ගියා. ඊට පස්සේ අපි කරේ මෙන්න මේ එක කැටයක් තැඹිලි කොළ වලට සමාන කරගත්තා. ඉතුරුව සමානද බලනවා. ඉතුරුව එකක්වත් මගේ සමාන නැහැ. එහෙනම් හරි ගිය කැට දෙක වම් පැත්තට තියාගෙන දකුණත් නීති 3යි. දකුණු පැත්ත අපේ පැත්තට හරවලා වමත් නීති 3යි කරනවා. කරලා එක ස්ටෙප් එකක් ඕනනම් ආපහු අරගෙන කරකවලා බලනවා. මේ විදිහට ආයෙත් කැටයක් සමාන කරලා බලනවා. ඔන්න කොන් දෙකේ පාට දෙකක් ආව සමාන වෙලා ඒක ඔහම දකුණු පැත්තටයි මෙහෙමයි තියාගත්තා. දකුණත් නීති 3යි. දකුණු පැත්ත වගේ පැත්තට හරවලා වමත් නීති 3යි කරනවා. කරලා බලනවා දැන් පාට කීයක් සමානලාද? මේක හරි මෙතන හරි. ඉතුරු දෙකම වැරදි. එහෙනම් ඒ දෙක වම් පැත්තට තියාගෙන දකුණත් නීති 3යි. දකුණු පැත්ත වගේ පැත්තට හරවලා වමත් නීති 3යි කරනවා. කරලා එක ස්ටෙප් එකක් කොහොම කරකවලා බලනවා. එක පාට සමාන කරලා ඔන්න ඉතුරු පාට හතරම හරි ගිහින් තියෙනවා. එහෙනම් අපි දැන් කැටේ යටට හැරෙව්වා. කහ පාට ගත්තා. රතු පාටමයි මූණ පැත්තට තියන කහ පාටක් මගේ මූණ පැත්තට ගත්තා. යට ලේයරේ කරකවලා එක්ක දකුණු පැත්තට අරගෙන ඒකේ යටට හැරෙනකන් දකුණත් නීතිය කරනවා. 1යි 3යි තර යවන්න ඒක ආවා. තව කහ කැටයක් ගන්නවා මගේ මූණ පැත්තට හරි දකුණට හරි. ඒක යටට හැරෙනකන් දකුණත් නීතිය කරනවා. තව කහ කැටයක් ගන්නවා. ඒකත් යටට හැරෙනකන් දකුණත් නීතිය කරනවා. ඔන්න කැටේ සාර්ථක විදිහට හැදුවා. ඔන්න රූබික් ඕනම කැටයක් හදනකොට එන ඕනම ගැටලුවක් මම අහන්න පුළුවන්. මගේ ඔන්ලයින් ඉන්න WhatsApp පැය 24ම 077 80 551 මම ආන්සර් කරන්නේ නැහැ. නමුත් ඔයාලට වීඩියෝ එකක් කරලා ඔයාලගේ කැටේ අවුල තියෙන තැන පොඩි වීඩියෝ එකක් ෆෝන් එකෙන් කරලා මට එවන්න. මට දවසට 50ක් 60ක් දෙනෙක් ඒ විදිහට ප්‍රශ්න අහනවා. මම ඒවට උත්තර දෙනවා. මට පුළුවන් ඔය හැම වෙලාවකම මම ඒ වෙලෙම පිළිතුරු දෙන්න නැති වෙන්න පුළුවන්. නමුත් මමත් මේ කැටේ හදලා වීඩියෝ කරලාම ඔයාලට එවනවා. ඔයාලගේ ගැටලුව තියෙන විදිහට. ඒක නිසා ඕනම දෙයක් ඕනම වෙලාවක මට මැසේජ් කරලා තියන්න. අනිවාර්යෙන් ඔයාලට ඉතා ඉක්මනින් පිළිතුරක් මම දෙනවා. 077 80 551කට WhatsApp මැසේජ් එකක් දාලා අහන්න ඕනම ගැටලුවක්.